Hello guys, කොහොමද? ඊයේ තිබුණා ශ්‍රී ලංකා versus අයර්ලන්ඩ් මැච් එක. ඊයේ තිබුණා ශ්‍රී ලංකා versus අයර්ලන්ඩ් මැච් එක. ඇත්තටම ඒකේ ලංකාව වොන් කරා. ඒක අපිට සතුටුයි. එතකොට ඒක ඇත්තටම මට ප්ලස් පොයින්ට් එකක් සහ මේ ගෲප් එකේ අපි දන්නවා ඊළඟට තියෙන අයර්ලන්ඩ්, ශ්‍රී ලංකා, එතකොට ඕස්ට්‍රේලියා, ඔමාන් and සිම්බාබ්වේ. අද සිම්බාබ්වේ සහ ඔමාන් මැච් එක තිබුණා. ඒකෙදී ලොකු ගැප් එකකින් ඔමාන් දිනනවා. සෝරි මේ සිම්බාබ්වේ දිනනවා. සෝ ඒකින් හින්දා අපිට දන්නවා ඒකින් හින්දා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට ඔමාන් මැච් එක සහ සිම්බාබ්වේ මැච් එක තවත් වැදගත්. මේ මැච් දෙකම තාම හොඳින් දිනන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ ඉදිරියට යන්න පුළුවන්. මොකද මේ මැච් දෙකම කුසල මැචස් දෙක. ඊළඟට ඕස්ට්‍රේලියා මැච් එක වගේ මතය නම් දිනන්න පුළුවන් සමහරට කියන්න බැහැ. මොකද ලංකාවේ ඔස්ට්‍රේලියා ෆෝම් එක එච්චරම හොඳ නැහැ. ඒකින් දා ඔස්ට්‍රේලියා ෆෝම් එක අවුල් හින්දා සහ ශ්‍රී ලංකාවේ තියෙන මැච් එකක් නිසා සහ ඒක හින්දා මට හිතෙනවා ශ්‍රී ලංකාවට පොඩ්ඩක් ෆේවරේෂන් එක ශ්‍රී ලංකාවට දෙන්න පුළුවන් කියලා මගේ කැමැත්තක් තියෙනවා. කොහොම වුණත් ලංකා පර්ෆෝම් කරන විදිහට නම් කියන්න බෑ මොකද වෙන්නේ කියලා. එතකොට නෙගටිව්ස් විදිහට මම දකින්නේ අපි ඇත්තටම කැචස් ගොඩක් දුන්නා. ගොඩක් පහක් හයක් විතර කැචස් දුන්නා. මෙන්ඩිස් කැචස් තුනක් විතර දුන්නා. මෙන්ඩිස් ඇත්තටම ෆෝම් එකට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මට හිතෙන්නේ ෆෝම් එකක් තියෙනවා යාගේ. යානට ගහන රෝවට ඇත්තටම හොඳයි. වන් ඩවුන් වෙලා ඇදගෙන අන්තිම වෙනකන් යනකොට ඇත්තටම හොඳයි. මොකද එයාත් එක්ක ඒක වටේ ඒතකොට යාගේ වටේ යන කටිය හොඳ බැට් කරන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කමිල් විශාර ඇත්තටම හොඳ ප්ලේ කරන්නේ නැහැ. ඒක කමිල් විශාර වෙනුවට මට හිතෙනවා KGP දානවන හොඳයි කියලා. KGP සජනිත් පෙරේරා අපි chance එකක් දෙන්න ඕන. මම හිතන්නේ මොකද KGP කියන්නේ යාගේ අන්තිම මැචස් අන්තිම වර්ල්ඩ් කප් එක ගන්න පුළුවන් මේක. ඒකෙන් හින්දා යාට chance එකක් දෙන්නත් ඕනේ. ඊළඟට හොඳට ප්ලේ කරලා අපි එයා හොඳ ප්ලේ කරලා තින් අපිට ඉස්සරහට අපිට හිතා ගන්න පුළුවන්. ඒක ලොකු වාසියක් ලංකාවට එයා හොඳට ප්ලේ කරනවා. එතකොට ඊළඟට අපේ අනිත් නෙගටිව් එක තමයි මට පේන විදිහට අංක 4 අපි පවන් රත්නායක හොඳට ආවට යා පවන් රත්නායක ඒ වෙලාවේ ඉදා මැච් එක නයි මැච් එකේ එතරම් අක්කිමකින් වැඩ කරන්නේ නැහැ. අපි මට ගන්න මේ බලන්න යා අන්න අප කට්ටයක් ගහන්න යනවා. ඉන්න ඇත්තටම මේ ෂොට් එක ඇත්තටම ගහන්න ඕන බෝලයක් නේ. මට හිතෙන්නේ ඒක දෙයක් මිස්ජජ්මන්ට් එකක් වගේ. මම හිතන්නේ පවන් රත්නායක තව ටිකක් ඔයිට වඩා මම හිතන්නේ ටිකක් අදගෙන යන්න පුළුවන් නම් හොඳයි මැච් එක. යා ටිකක් කලබලේ ගහන්න යනවා වගේ පේනවා. අනිත් පොසිටිව් එක තමයි කමිලු මෙන්ඩිස් ඇවිල්ලා හොඳට ප්ලේ කරනවා. බෝල් 19කට ලකුණු 44ක් ගහනවා. ඒ 44න් තමයි ලංකාව දිනන්නේ. ඇත්තටම ඒක තමයි ලොකුම දේ. එතනත් අපි දැක්ක කැචස් කීපයක් යනවා. කොහොම වුණත් එයා හොඳට ප්ලේ කරනවා. අපි දැක්ක බෝලට එනවා. හොඳ ටයිම් කරලා ප්ලේ කරා. එතකොට මෙන්ඩිස් මෙන්ඩිස් දෙන්නම හොඳට ප්ලේ කරනවා. එතකොට අපි බෝලිං ඇටැච් එකත් අපි දැක්ක තීක්ෂණ කාලෙකින් පස්සේ හොඳට බෝල් කරනවා. නමුත් තීක්ෂණ ඉස්සර හොඳට බෝල් කරලා කාලයක් ඊට පස්සේ ෆෝම් අවුට් ඔෆ් ෆෝම් වෙලා හිටියා. කොහොමුණත් සමහර තැන්වලදී අපිට පේනවා යා එක මැච් එකක් හොඳට කරනවා. අනිත් මැච් එක එච්චර හොඳට කරන්නේ නැහැ. ඒ විදිහට කරොත් නම් ලංකාවට ඊළඟ මැච් එකේ වලදී යා හොඳට පර්ෆෝම් කරගෙන තුන ප්‍රශ්නයක්. මොකද දැන් අපිට පේනවා වන්දු හසරංග අන්න දෙවිඩ පොයින්ට් එක වන්දු හසරංග අපිට පේනවා යා ඉන්ජර්ඩ්. එතකොට යාව අපිට ඊළඟ මැච් එක කොහොමද ටෙස්ට් කරන්න වෙන්නේ මට හිතෙන්නේ. කොහොමද මේ සීරීස් එකේ මම දන්නේ මොන වගේ තත්ත්වයක් තියෙනවද කියලා. කොහොමත් වන්දු හසරංග රෙස්ට් කරාට පස්සේ අපිට ඒ වෙනුවට ක්‍රිටික් එක ගන්නවට වඩා මට හිතෙන්නේ ඔන්න කමිල් විශාර තියාගෙන KGP ඇතුළට දාලා ප්ලේ කරන්න පුළුවන් අපිට 7-4 කම්බිනේෂන් එකකින්. මොකද කම්පියුටර් බෝල් කරන්න පුළුවන් හින්දා. ඉතින් අන්තිමට අපි ෆාස්ට් බෝලර්ස් දෙන්නත් හොඳ ෆෝම් එකේ ඉන්නවා. දුෂ්මන් චමීර හොඳට බෝල් කරනවා. මතිෂ පතිරණ හොඳ බෝල් කරනවා. ඉතින් ඒවත් එක්ක පොසිටිව්ස් එක්ක හොඳ ශ්‍රී ලංකාව වොන් කරපු ලොකු දෙයක් මෙතනදී. කොහොම වුණත් ෆෑන්ස් විදිහට අපි කැමති ඉස්සරෙන් ගන්නවා ලංකාව දිනනවට. කොහොමද අපි මැචස් බලන දිගටම. හැබැයි ඉතින් කොච්චර කරත් පහුගිය ටිකම සීරීස් එකකින් පෙරදුනා. මම දැන් පරිපාලනය මීට වඩා අවධානය යොමු කරලා මේවා අතරම අවධානය යොමු කරන්න ඕන. මොකද පරිපාලනය අතේ තමයි ඔක්කොම තියෙන්නේ. ඊළඟට අපිට ඊළඟ මැච් එක ඔමාන් මැච් එකේදී
මම බලාපොරොත්තු වෙනවා KJP ට chance එකක් හම්බ වෙයි කියලා. මම කමින් මිෂාර ඇතුව හෝ නැතුව KJP ට මට ඉතින් chance එකක් දෙන්න වෙනවා. දින එක හොඳයි කියලා මම හිතන්නේ. එතකොට ඒ විදිහට තමයි අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඊළඟට මේ අපි බලමු පොඩ්ඩක් මේ අපේ බෝලස්ලා හොඳට පන්දියව බලන්න. ඉතින් තීක්ෂණ හොඳට පන්දියව නම් පන්දු ස්පෝර්ට්ස් ස්ටර්ලින් විකට් එක ගන්නවා තා විකට් කීපයක් ගත්තා. විකට් තුනක් ගත්තා. එතකොට වනිදු හොඳට අතරම ඉන්ජර්ඩ් වෙලත් එයා හොඳට පන්දියව නෝට් එකක් පන්දු සතරම එයාගෙන් අපිට හම්බුණා. ඇත්තටම ලොකු දෙයක් ඒක. එයාගේ මම දකින්නේ එයාගේ ඇත්තටම මේ ගුග්ලිකෙන් තමයි එයා මේ පෞගටිකේ ගුග්ලි එක එච්චර ආයෝ හොඳ මොන හේතුවක් නිසාද කියලා ගුග්ලි එක එච්චර හොඳට රටුන්නේ. ඊ දවසේ නම් මම දැක්කා ගුග්ලි එක හොඳට එයා ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඔය විදිහට බැලුවම අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව ඉදිරියටත් හොඳට පර්ෆෝම් කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. අපේ පැතුම ඊළඟ පැතුම ගැන පැතුම් ඇත්තරම පොඩ්ඩක් අවුට් ඔෆ් ෆෝම් වගේ. මොකද පැතුම් 20 ගානක් ගහුවට 23ක් 24ක් හරි ගහනවා. පොඩ්ඩක් බෝල්ස් 20කට වගේ තමයි මට ගහන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් නෙගටිව් පැත්තට යනවා. කොහොමද හැබැයි යත් 24ක වගේ ගායකත්වයක් ලබා දීලා තිබුණා. ඊළඟ නෙගටිව් එක ලොකුම ප්‍රශ්නයක් අපේ ලංකාවේ තියෙන මිඩල් ඕවර්ස් වල ඇත්තටම අන්තිම එකෙන් මැද ඕවර්ස් වල හොඳට ප්ලේ කරන්නේ යාලා. හොඳට ප්ලේ කරන්නේ නැහැ. අන්තිම ඕවර් රේට් එක කියන්නේ ස්ලෝ රේට් එකෙන් තමයි සාමාන්‍යයෙන් ප්ලේ කරන්නේ. ඒකෙන් 4.55 අතර. එහෙනම් බෑ අතන 7 to 8 රේට් එකක් තියා ගන්න ඕන. මිඩල් ඕවර්ස් වල මම 7ත් අඩු ගන්න තියා ගන්නවා. ඉතින් මේ විදිහට යන්න නැතුව මොකද ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට හම්බෙන්නේ ඕස්ට්‍රේලියාව ඊළඟට සිම්බාබ්වේ උනත් හොඳයි. පේන විදිහට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා ශ්‍රී ලංකාවට. ඒකෙන් සිම්බාබ්වේ ඕමාන් තරඟ දෙක අනිවාර්යයෙන්ම ලංකාව දිනන්න ඕන. එහෙම නැතුනොත් මොකද දැන් සිම්බාබ්වේ ඕමාන් සිම්බාබ්වේ හොඳ ප්ලේ කරලා ලොකු ගැප් එකකින් දිනලා තියෙනවා. ඒකෙන් යාලගේ රේට් එක උඩ තියෙයි. එතකොට ඒ වගේ දෙයකදී ඊළඟට ඕස්ට්‍රේලියාවත් හොඳ ප්ලේ කරොත් සහ ඊළඟට එතකොට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර තමයි තරඟ එන්නේ. එතකොට ඒම නිසා අනිවාර්යයෙන්ම ඊළඟ මැචස් දෙක සිම්බාබ්වේ මැච් එක කොහොමත් ලංකාව දිනන්න ඕන. එතකොට ඔමාන් මැච් එක කොහොමත් ලංකාව දිනන්න ඕන සහ කියන මතය තමයි මගේ තියෙන්නේ. එතකොට ඕස්ට්‍රේලියා මැච් එක අපි අතරම දැම්මත් මම කැමති අතරල දාන්න. ඇත්තටම ඕස්ට්‍රේලියා මැච් එක අතර දිනන්නට ඕන. කොහොම වුණත් ඒක තමයි තියෙන ප්‍රශ්නේ මෙතන. ඉතින් මේ විදිහට අපි හිතලා අපි කල්පනාවේ මොලේ පාවිච්චි කරලා වැඩ කරොත් මල්ලා අයියලා ටික අපිට ගොඩ යන්න පුළුවන් වෙයි. මොලේ පාවිච්චි නොකරොත් අර ඉස්සර වගේ ඇත්තම අවධානයකින් තොරව පන්දුවට පාර දුන්නොත් සහ පන්දු යවුවොත් ඇත්තට ලොකු ප්‍රශ්නයක් වෙයි. තීක්ෂණ බලාපොරොත්තු වෙන ඇත්තටම හොඳට පන්දු යවයි කියලා. මොකද එක මැච් දැන් පහුගිය මැච් දෙකෙම හොඳට බෝල් කරා. ඊට කලින් මැච් එකක් ගහනවා ඊට පස්සේ හොඳට බෝල් කරන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකක්ද කියලා. අපි දැක්කත් දැන් බලන්න මෙයා බෝලින් එක මේ ස්පෝර්ට්ස් ස්ටාරින්ට හොඳට බෝල් කරනවා ඉතාලි. ඊට කලින් කැච් එකකුත් යනවා. ඒක අල්ල ගන්න බැරි වෙනවා. කොහොමවත් ඉතින් මේ වගේ හොඳට පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නේ වේවර්ඩ් පන්දු යවන එක තමයි මට හිතා ගන්න බැරි. මේ කලින් මැචස් බැලුවා නම් සමහර මැචස් වල නෝ බෝල් දාන කිරගෙන පිච් එකෙන් අවුට්සයිඩ් එක මෙයා පිච් කරන තරමට බෝල් කරනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම දාන්නේ ඇයි හොඳ එහෙම එක මැච් එක හොඳටම දාලා අනිත් මැච් එක සවුත්ම විදිහට බෝල් දාන්න කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙන සහ ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වැරදි හදාගෙන අපේ කට්ටිය ඉස්සරහට ගිහලා කප් එක කොහොමද ගන්න බැරි වුණත් හොඳ තරගයක් දෙයි කියලා අපි හිතනවා. එහෙනම් අපි ආයෙ හම්බ වෙමු යාළුවනේ. බයි.